Vidu production. තාත්තේ මෙන්න අද තක්කඩයක් ආවෙලා ඔත්තලා මේ දුවේ මේ මොකක්ද උඹට වෙලා තියෙන්නේ මන්තගේ දුහන්නේ බල මන්තගේ මෙරිච්චා ආච්චි නම් මොකද ඒකෝ හෙට වෙලා කරන්නේ ඵලයන්කෝ හෙට මම යන්නේ බල පුළුවන් දෙයක් කරපන් මම යන්නේ බල මේ පොඩි පුතේ බහනික ගිහිල්ලා මේ ආච්චි බයලවන්න මොකෙක් හරි එකවරින්කෝ පුතේ මාර්ජින්නේ නෑ වෙලා තියෙන්නේ ඔව් අම්මෝ ගන්නව අපේ අක්කරේ අකික් වෙලානේ මේ එලවන්නේ කික් වෙනවා අප්පට නෑ මල්ලේ කියන්න මල්ලේ පට්ට වාසන වන්ද ටයිල් එක. ඇයි ඒ මල්ලේ කියන්න අපේ හත්මුතු පරම්පරාව ඉඳලා මල්ලේ යක්කු තමයි ලෙව්වේ. ඇත්තටමද මල්ලේ කියන්න මල්ලේ මම ඇවිල්ලා වෘත්තීය මට්ටමේ යක්කු ලවන්න පුරා. අපේ අක්කගේ අකයිලවන්න පුළුවන්ද? ඔක්කොගේ යක්කු එකෙන් නෙවෙයි යක්කු 10ක් කියලා වන්න කොම්මම. යන්න මන්. යා ගෑනුන්ඩේ යන්න දෙන්න නැතුවද මන් දන්නේ ටිකෙට් කන්න ඉන්න ඕනේ මෙතන අම්මපා තාත්තේ උට පුළුවන්ලු මේ යකයිලවන්න ඈ ඔබට හොඳටම ෂුවර්ද යකා එලවන්න පුළුවන් වෙයි කියලා මොනවාද කියන්නේ අංකල් අපි යක්කුන්ට කොක්කු වෙන්නලා කොහෙද ඉන්නේ කොහෙද මේ කාමරේ ඉන්නේ මේකේ ඔව් අපේ අක්කා ඉන්නේ ආච්චි ඇවිල්ලා අවුලක් නැහැ කියන තරම් කළු යකෙකුත් නෙවෙයි හැබැයි ලබවලන්න සතියත් ටිකක් පත්තු වදින්න විතරයි තියෙන්නේ යන්න මල්ලි මොකද ප්‍රශ්නේ? ඒක යකා එළවනවා නයියා නඩවනවා කොල්ල කරනවා මොකද්ද මම කරන්න ඕනේ? ඒක නයියා තමයි.
Eh mali මොකද ප්‍රශ්නේ? ආංගරේ අපේ අක්කඩ යකා ඇවිල්ලා. අක්කඩ කාවියා. මල්ලි මේ කමු මාත්‍යා ඉන්නව නේද? මේ කමු මාත්‍යාට පුළුවන් 700ක් එලවන්න පුළුවන් 700ක්. මේ 700 එකමල් එලවන්න යන්නේ. ඇත්තටම පුළුවන් ඔයාලට යකෝ. මේ කමු මාත්‍යාට බැරි නම් කාටද පුළුවන් කියන්නකෝ. කොහෙද ඉන්නේ මට පෙන්නන්න. මෙන්න මේ කාමරේ ඉන්නවා. පුළුවන් නම් එලවලා දෙන්න වණි. මල්ලි වයින් එන්න මල්ලි. පැත්තකට වෙලා ඉන්න කපු මාත්‍යාලා පෙන්නන්න. අනේ ලොකු දෙයක් කොහොමද? දාන්න බලන්න මල්ලි. යක්කා එලවන සින්දු දාන්න යක්කා එලවන. ඒක ඔබ මොකද කරන්නේ මේ දරුවෝ කැමරට වෙලා? කියන දාලා දැම්ම ඵලයන් මන්දිරින්. ඵලයන්. ඵලයන්. කිව්වා නේද? දැම්ම වල ඵලයන් යන්න දෙන්න. ඵලයන්. අනේ අක්කා ඒක ගන්න එපා අපි අයියෝ අක්කාට එපා ගන්න එපා. අයියෝ ඔලේ. ඒක නාතමාලි ආරකන්න ඔන්න මල්ලි අපු මාත්‍යා යක්කා එලවල ඉවරයි ඌරුකු දෙයක් තියන්න. කිසි දෙයකට බය වෙන්න එපා මම එළියට යනවා දොර අරින්නත් එපා එයන්ගේ පිට එනං ඈ ඔන්න අපි යනවා ඈ ඒක උඹට ප්‍රශ්නයක් නැහැ නේ යකා එලවුවනේ යමන් එනවා යන්න මුන් එලවනේ යක්කු. මාර කපුනේ මුන්. මුන්ට පුළුවන් යක්කු එලවන්න. ඔර කපු. මොකද මල්ලියේ මේ යටිගිරියෙන් කෑ ගහන සද්දයක් ඇහුනේ. අපට මේ කෙලිට ටිකට් එකක් ඇදිලා. ඇත්තටමද? ඔව්. කීයක්ද? කෝටි 5. දැන් කෝ කෙලි? ඕන් ඉන්නව කාමරය ඇතුලේ. ගිහින් බලාපිය. ඵලයන් හම්බුවේ ඕපද උඹ හොයනවට හොයාගනින් කොටිකට් එක පුළුවන් නම් අනේ මල්ලි මේ කරපු වැඩට උඹට හෙනම ගහන්න ඕනේ. පුතා කොහේ ගියාද මන්ද? ගෙදර කවුද? ගෙදර කවුද? Excuse me uncle. එන මහත්තයෝ වාඩි. අපි සර් 18ට 25 ළමයින්ගේ ඉන්ෂුරන්ස් එකක් දානවා. අපි සර්ගේ ළමයි ඉන්න දානවා ඉන්ෂුරන්ස් එක. මේ වෙලාවේ පා. එහෙම කියන්න බෑ. ඒක ජීවිත කාර්යවත් ඉන්ෂුරන්ස් එක. දායි වගේ ඉන්ෂුරන්ස්.
මට හරි වේදනයි සර්. ඉන්ෂුරන්ස් එකක් දාගත්තද මගත් ඒක? ඉන්ෂුරන්ස් මට දාගන්න ලදින්න ඉන්ෂුරන්ස්. ඌව කලින්. අයිවේ. මල්ලි මේ ඒ මල්ලි තමා ඇයි මේ ගහ මොකද්ද? උඹ ලයිට් කනුවක් කොයි හා එහෙම. එතකොට මේකේ පැලවෙන්නේ අතුද ඇටද? අම්මගේ රෙද්ද මම යනවා යන්න මල්ලි මේ ඕන්ටෝක් කියාගන්න එපා. යකෙකුටවත් බය ඇති කොල්ලෙක් නෙවෙයි. තමසියාගේ කුඩක් පයි නැද්ද පිස්සුදෝයි. ණයත් නැහැ. බයත් නැහැ. මේ අපේ අක්කට යකෙක් බැලලා ඉන්නේ හරි මොකද පුළුවන් දෙලවල යා පුළුවන් එකෙන් මෑ. නමකෝ යන්න ගාතාරින ඔය කෙලින් යන්න පුළුවන් මට. කවුද මේ ඉන්නේ අකා? කවුද බම් මේක ආවේ? මේකට පුළුවන් යක්කෝ ඒක මාමේ එහෙම කියන්න එපා. අපිත් හොඳ යක්කු වෙලෝ පුඩායල් තමා. ඕනේ යකේ. ගෙම්බ කොහෙද යකයි? එන පුළුවන් නම් යකා එලවපන්කෝ. හරේ ඉන්නේ. මේනේ? ඔව්. මේනේ වල ඉන්නේ. ඉන්න පායලවයි මටත් පේන්නේ එලවයි වගේ නේද? ඉඳගන්න මාමේ බේරගන්න මාමේ. මාමේ ඵලයන් උටත් හරි වගේ මාමේ හරිනේ. බේරගන්න මාමේ. බේරගන්න මාමේ. අංකල් චතු ඉන්නද? චතු උඩන්න ආච්චි වැහිලා. ඇයි එයාද පන්ති යන්නේ? අන්තිම තමයි යන්න වෙලා තියෙන්නේ මම අද මේකට පන්ති යන්න දෙන්නේ නැහැ. අද සංජීවසගේ BC ක්ලාස් අනේ. සංජීවසග අනේ මට නම් බෑ. මම යනවා. මම මේකෙන් යනවා. මම එන්නේ නැහැ. ඔය බල සංජීවසට යක්කුත් බයයිද? යකුත් හොල්මන් අපේ සංජීවසගේ වැඩවලට. ඇයි හොඳම රිසල්ට්. ඒ විතරක් නෙවෙයි ඕනි කෙනෙක්ට තේරෙන හොඳට කියලා දෙනවා. මන් දන්න විදිහට ලංකාවේ දැනට ඉන්න හොඳම BC සර් තමයි සංජීව සර්. වසර 16ක අත්දැකීම් සමගින් අසම වැඩපිළිවෙලක් යටතේ ක්‍රියාත්මක වන සෑම වසරකම දිවයිනේ වැඩිම ප්‍රතිඵල වාර්තා කළ BC පන්තිය සංජීව කමගේ දිවයිනේ අසම BC ගුරුවරයා පළමු පාඩමේ පටන් සියලුම පාඩම් ඉතා සරලව ඉගෙන ගන්න කැමති ඕනෑම දරුවෙකුට සහභාගී විය හැක. සිකුරාදා 8:30 සිනාජි පොළොන්නරුව. සවුදා 8:30 ශිල්ප කැකිරාව. බ්‍රහස්පතින්දා 8:30 සරසවි දඹුල්ල. කලා රාජධානිය පොළොන්නරුව සිනර්ජියට BC සංජීව ගමගේ මාත් දෝලි වල පාස් වෙලා සංජීවසගේ BC පන්තිය BC නම් සංජීව සර් තමයි.